ලෝකයේ තුල කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කොහොමද මේ මිනිස්සුන්ගේ ජීවිත දුර්ලභ වෙන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කර විගසත් ආනන්ද හාමුදුරුවෝ මේ කාරණා ප්‍රශ්නයට බඳුන් කරා. උන්වහන්සේගෙන් විචාරුවා මේ කාරණාව පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේ කොහොමද මිනිස්සෙගේ ජීවිතයක් දුර්ලභ වෙන්නේ? ඒතර උන්වහන්සේ මේ කාරණාව උපමාවකින් පැහැදිලි කරලා දෙන ආනන්ද හාමුදුරුවන්ට. මහා පොළොවෙන් පස් පිටක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ විමසනවා ආනන්දය මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය අඩුද වැඩිද මහ පොළොවත් එක්ක සසඳලා බැලුවෙන් පස්සේ ආනන්ද හාමුදුරුවෝ දෙන භාග්‍යවතුන් වහන්සේ ඊටාම අල්පයි. ඔබ වහන්සේගේ අතේ තියෙන පස් ප්‍රමාණය ඊටාම අල්පයි. ඊට වැඩිය මහා පස් ප්‍රමාණයක් මේ මහ පොළොව තුල තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැවත ආනන්ද හාමුදුරන්ට මතක් කරනවා අන්‍යාකාර ආනන්දය මනුස්ස ලෝකයේ තුල මිනිස් විදිහට පහළ වෙන සත්ව කොට්ටාසයන් සංඛ්‍යාව ඉතාම අල්පයි. මේ නියපෙන්ට ගත්ත මේ අතර ගත්ත පස් පිට වගේ මේ සංසාර ගමන තුල මේ මහ පොළොවේ පස් වගේ සත්වයන් දුකට වේදනාවට පත් වෙලා සසරේ සැරිසරනවා. ආනන්ද හාමුදුරන්ට මේ කාරණා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඔබටත් මේ කාරණාව හොඳින් අවබෝධ කරගන්න පුළුවන්.